අපි අද කතා කරන්න යන්නේ අපේ ඇහැට නොපෙනෙන හැබැයි මුළු ලෝකයම පාලනය කරන පුංචි නිර්මාණ ශිල්පීන් පිරිසක් ගැන. හිතන්න බලන්න මේ පෘථිවියේ ඉන්න බලවත්ම ජීවීන් කොට්ටාශය අපේ ඇස් දෙකට පේන්නෙම නැත්තම් ඒක හිතාගන්නත් පුදුමයි නේද? ඇත්තටම ඒ ජීවීන් ඉන්නේ අපේ ඇඟ උඩ ඇඟ ඇතුලේ අපි වටේට තියෙන හැම තැනකම. කවුද මේ අය? වෙන කවුරුත් නෙවෙයි ශුද්‍ර ජීවීන්. ඉතින් මොනවද මේ ශුද්‍ර ජීවීන් කියන්නේ? හරිම සරලයි. අපේ පියවි ඇහැට පේන්නේ නැති තරම් පොඩි, ඒකසෛලික වෙන්නත් පුළුවන්, බහුසෛලික වෙන්නත් පුළුවන් ඕනෑම ජීවියෙකුට අපි කියනවා ශුද්‍ර ජීවීන් කියලා. හොඳයි. එතකොට මේගොල්ලෝ ඉන්නේ කොහෙද? ඇත්තම කිව්වොත් හැමතැනම. පස්සේ වතුරේ වාතේ විතරක් නෙවෙයි, ගස්කොළන් උඩ, සතුන්ගේ ඇඟේ, අපේ ඇඟේ, අනේ උණුදිය උල්පත් වගේ හිතාගන්නත් බැරි අන්ත පරිසරවල පවා මේගොල්ලෝ ජීවත් වෙනවා. හැබැයි මේ පුංචි යාළුවෝ හැමතිස්සෙම අපිට හොඳ නෑ. සමහර වෙලාවට මේගොල්ලෝ අපේ ලොකුම සතුරුත් වෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. මුලින්ම බලමු හොඳ පැත්ත. මේ ක්ෂුද්‍ර ජීවීන් තමයි වාතයේ තියෙන නයිට්‍රජන් අරගෙන ගස්වලට උරා ගන්න පුළුවන් විදිහට පසට එකතු කරන්නේ. ඒ කියන්නේ අපේ පස සරු කරන්නේ මේ අය. කෘෂි කර්මාන්තයට මේක නැතුවම බෑ. ඒත් කාසිය අනිත් පැත්තක් තියෙනවා. මේගොල්ලොම තමයි අංගමාරය වගේ ලෙඩ හදලා අපේ සම්පූර්ණ වගාවන් විනාශ කරලා දාන්නෙත්. ආයෙත් හොඳ පැත්තට ආවොත් බයෝගෑස් එහෙමත් නැත්නම් ජෛව වායුව මතකද? අන්නේ පුනර්ජනනීය බලශක්තිය හදන්නත් උදව් වෙන්නේ මේ පුංචි යාළුවම තමයි. හැබැයි ඉතින් ගෙදර තියෙන කෑම ටික නරක වෙන්නෙත් මේගොල්ලෝ නිසාම තමයි. කෑම නරක කරලා අපිට කන්න බැරි තත්ත්වයටපත් කරනවා. හැබැයි මෙන්න නියම වීරකමක්. ඇන්ටිබයොටික්ස් වගේ අපේ ජීවිත බේරගන්න බෙහෙත් වර්ග හදන්නෙත් මේ ක්ෂුද්‍ර ජීවීන් පාවිච්චි කරලා. ඊත් ඒ වගේම තමයි රෝගකාරක විදිහට වැඩ කරලා මිනිස්සුන්ට ඉටිට ලෙඩ රෝග බෝ කරන්නේ මේගොල්ලොමයි. ඉතින් පේනවනේ මේක තමයි මේ පුංචි ජීවීන්ගේ පුදුමාකාර ද්විත්ව ස්වභාවය. හඳයි ඔය නොපෙනෙන ලෝකෙන් අපි දැන් යමු අපිට පේන ලෝකෙට. මේ පේන ලෝකය අපි දකින්නේ කොහොමද? ඒකත් හරිම පුදුම කතාවක්. අපේ කතාව පටන් ගමු අපේ ඇඟේම තියෙන සුපිරි කැමරාවෙන්. මිනිස් ඇහැ කියන්නේ ඇත්තටම අතිතාක්ෂණික ජීව විද්‍යාත්මක කැමරාවක්. අපි වටේ තියෙන ලෝකෙම අපි ග්‍රහණය කරගන්නේ මේ පුදුම ඉන්ද්‍රියෙන්. ඉතින් කොහොමද අපිට පේන්නේ? මේක හරිම අපූර්ව ක්‍රියාවලියක්. බලන්න මුලින්ම ආලෝකයේ ඇහැට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඇහැ ඇතුලේ තියෙන කාචෙන් ඒ ආලෝකය එක තැනකට නාභිගත කරනවා. එතකොට දෘෂ්ටි විතානේ උඩ යටිකුරු රූපයක් හැදෙනවා. ඊට පස්සේ දෘෂ්ටි ස්නායුව ඒ තොරතුරු සිග්නල් එකක් විදිහට මොලේට යවනවා. අන්තිමට මොලේ තමයි ඒ යටිකුරු රූපෙක් කෙලින් කරලා අපිට තේරෙන විදිහට පෙන්වන්නේ. ඒත් හැමෝගෙම ඇස්වලේ මේ වැඩේ හරියටම සිද්ධ වෙන්නේ නේද? සමහර වෙලාවට පෙනීමට පොඩි උදව්වක් ඕන වෙනවා. අපි බලමු ඒ වගේ පොදු අවස්ථා ටික. පොදුලේ දකිනා දෝෂ දෙකක් තමයි අදුර දෘෂ්ටිකතාවයි දුර දෘෂ්ටිකතාවයි. අදුර දෘෂ්ටිකතාවයේදී වෙන්නේ දුර තියෙන දේවල් බොඳ වෙලා පේන එක. ඒකට හේතුව ප්‍රතිබිම්බයේ දෘෂ්ටි විතානයට කලින් හැදෙන එක. ඒක හදන්න අපි පාවිච්චි කරනවා අවතල කාචයක්. අනිත් එක දුර දෘෂ්ටිකතාව. එතනදී ළඟ තියෙන දේවල් තමයි බොඳ වෙලා පේන්නේ. මොකද ප්‍රතිබිම්බය හැදෙන්නේ දෘෂ්ටි විතානයටත් පස්සෙන්. ඒක නිවැරදි කරන්න උත්තල කාචයක් ඕන. ඇස් සම්බන්ධතාවත් පොදු ප්‍රශ්නයක් තමයි ඇසේ සුද කියන්නේ. මෙතනදී වෙන්නේ ඇහැ ඇතුලේ තියෙන කාචය පැහැදිලි නැතුව ටිකක් බොඳ වෙන එක. හරියට වලාකුළක් වගේ. එතකොට ඉතින් පෙනීම දුර්වල වෙනවා. හොඳයි. ඇහැ ගැන කතා කළා ඇති. දැන් අපි යමු අපේ ලෝකය හඳුන ගන්න උදව් වෙන තවත් ප්‍රධාන සංවේදනයකට. ඒ තමයි ශබ්දය. අපේ කන කියන්නේත් පුදුමාකාර හරිම සංකීර්ණ යන්ත්‍රයක්. එළියෙන් එන කම්පන අපිට තේරෙන ශබ්ද බවට පරිවර්තනය කරන එක තමයි ඒකේ ප්‍රධානම රාජකාරිය. මේක වැඩ කරන විදියත් හරිම අපූර්වයි. බලන්න. ශබ්ද තරංග ඇවිත් මුලින්ම වදින්නේ කර්ණපටහ පටලේ. එතකොට ඒක කම්පණය වෙනවා. ඊට පස්සේ ඇතුලේ තියෙන පුංචි අස්තිකා ටික ඒ කම්පනය අරගෙන තවත් වැඩි කරලා කර්ණ ශංඛයෙන් දෙනවා. කර්ණ ශංඛය ඇතුලේදී තමයි ඒ කම්පන ස්නායු ආවේග බවට හැරෙන්නේ. අන්තිමට ශ්‍රවණ ස්නායුව ඒ සිග්නල් එක මොළයට ගෙනිච්චම තමයි අපිට ශබ්දය ඇහෙන්නේ. එතකොට බලන්න අපේ යථාර්ථය කියන්නේ ඇත්තටම අපේ සංවේදී ඉන්ද්‍රියන් අපිට පෙනෙන දේම තමයි ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන්ගේ ලෝකයේ ඉඳන් අපේ මේ ඇස්කන් වැඩ කරන විදිය දක්වා මේ හැම දෙයක්ම එකට එකතු වෙලා තමයි අපි ලෝකය කියලා හඳුන්වන දේ නිර්මාණය කරන්නේ. ඉතින් අවසානයේට හිතන්න දෙයක් ඉතුරු කරනවා. මේ හැමදේම ඇරුණම තව මොනවත්ද මේ ලෝකේ අපේ මේ සංවේදනයන්ට හසු නොවි අපි විසින් හොයාගන්නකම් බලාගෙන ඉන්නේ.